වැහි වැටෙන දවස් චින්තක සමන් හේරත්. මේක නම් මටම කියන කවියක් කියලා මට දැනෙනවා ඒක. ඒ කියන්නේ මගේ කරගත්ත කවියක්. මගේ කරගත්ත කවියක්, හීල් වෙන කවියක්. ඉතින් මේකේ නිමිත්තක් තියෙනවා. පාස්කු ප්‍රහාරයේ දවසේ මගේ ස්වාමි පුරුෂයාත් ගෙදර හිටියේ. හැබැයි හවසම ගියා. මොකද මේ නිවාඩු අවලංගු කරලා යන්න සිද්ධ වුණා. එතකොට ඒ වෙලාවේ දරුවට අසනීපද මේ මවට අසනීපද මොන කටයුත්ත වුණත් යන්න වෙනවා. ඉතින් ඒ ගියාට පස්සේ මේ බිරිඳගෙන් ඇමතුම තමයි මේකේ මේ කවියට දාලා තියෙන නම. මේ ඇමතුමට සෙබලා දෙන පිළිතුර. තාම ගැහි බයෙන්ද චූටි නින්දට ගිහින්ද මෙහි මගතොට සාමකාමී එපා ඔය හැටි අඬන්න. ජනෙල් දොරගුළු දමන්න ජෙනී දොරකඩ බඳින්න. දැන් රට රකින්න යන රණවිරු වගේ ගෙදර රකින්නේ කවුද? අර තිරිසන් සත්ත්වයි. නිදා ගන්නට කලින් අම්මගේ ප්‍රෙෂර් පෙත්තත් පොවන්න. අර දරුවන්ගේ වගකීම් සහ ඒ සියලු දේවල් අතරේ බිරිඳට පැවරෙන තව වගකීම. හරි එපා කාටවත් බනින්න රේඩියෝ කට වහන්න. කාටවත් බනින්න එපා. දැන් බනින්න ඕනේ මේ රණවිරුවනේ නිවාඩු අහිමි වෙලා යන රණවිරුව තමයි බනින්න ඕනේ. තව දෙයක් කියන පාසලේ පන සදිසි මිතුරිය ෆාතිමා සිහි කරන්න. දැන් අයියේ අපි කියන්නේ දැන් මානව හිතවාදීකම බලන්නකො රණවිරුවා තුල තියෙන. දැන් අටපාස් කියලානේ අපි කතා කරන්නේ. ඒතුරේ අටපාස් නැති උගත් බුද්ධිමත් සමාජයේ අර ප්‍රහාර එල්ල කරනකොට මේ තමන්ගේ ජීවිතේ තමන්ගේ බිරිඳව දරුවන් අතහැරලා යන්න සිද්ධ වෙන රණවිරුවා මේ කියන්නේ. හිතේ ගින්දර නිවෙන්න පුංචි කවියක් ලියන්න. ඔතන මම නතර වෙනවා අයියා. මොකද මමත් වැඩිපුර කවි ලියන නිසා මට ඒක දැනෙනවා ඇති. මට කියනවා කියලා. එද්දි උරනව නොදුන් හාදුව පරිස්සම් කොට තියන්න. හීන් සීරුවේ හිතන්න. හැකිද නෑවිත් හිඳින්න. ආදරේටත් පුංචි දිනකට ඇඳිරි නීතිය දමන්න. ආදරේට ඇඳිරි නීතිය දාන්න බෑනේ අයියේ. ආදරේ අපි කොච්චර හිර කරන්න හැදුවත් ඒක ගලාගෙන යනවා. ඉතින් මේ ආදරණීය රණවිරුවාගේ ඉල්ලීම